ආයිබෝවන් සියලුම දෙනාට මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සංගමයේ සභාපතිතුමනි ආදරණීය ගුරුතුමියනි අද මම සූදානම් සිටින්නේ Diploma in STEAM Education Level 3 presentation එක සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමටයි ඉදිරිපත් කරන මම G.H. සුමිත්‍රා ශ්‍රී පඤ්ඤාලංකාර පෙරපාසල Western Province ඒ වගේම මගේ ගෲප් අංක 8 අද classroom management දේශනමාලාවේ දේශනාංක 10 තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. ඒ දේශනමාලාව අපිට ලබා දුන්නේ ඉන්දියාවේ අධ්‍යාපනඥවරියක් වන ප්‍රීති ත්‍යාගි මහත්මියයි. टॉपिक එක ස්මාර්ට් ගෝල්ස්. අපි බලමු ස්මාර්ට් ගෝල්ස් කියන්නේ මොකක්ද කියලා. බුද්ධිමත්. ස්මාර්ට් ඉලක්කයක් යන ඵලදායී ඉලක්කයකි. එතුමිය සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට ස්මාර්ට් ඉලක්ක. සලස්මක් නැති ඉලක්ක යනු හුදෙක් පැතුමක් පමණකි. අධ්‍යාපනඥ ඇන්ටෝයින්ද සෙන්ට් එක්ස්පෙරි සඳහන් කරලා තියෙන වැකියකින් තමයි පටන් අරගෙන තියෙන ස්මාර්ට්. විශේෂිත මැනිය හැකි ක්‍රියාව යථාර්ථවාදී කාල රේඛාවක්. ඒ වගේ කරුණු කීපයක් එතුමිය සඳහන් කරලා තියෙනවා. ස්මාර්ට් ඒ වගේම මෙන්න මේ විදිහට රූප සටහන් වලිනුත් එතුමිය අපිට සඳහන් කරනවා. මේ ගැන පියවරෙන් පියවර අපි බලමු මොනවද මේ ස්මාර්ට් ගෝල් කියන්නේ කියලා. ඒ වගේම chart එකක් දීලා තියෙනවා ස්මාර්ට් ඉලක්ක කියලා. විශේෂිත මැනිය හැකි සාක්ෂාත් කරගත හැකි අදාළ කාලය බැඳී ඇත. අන්න ඒ වගේ වගුවකින් සඳහන් කරලා තියෙනවා උදාහරණ සහිතව කරුණු. විශේෂිත ස්මාර්ට් ඉලක්ක තමයි නිශ්චිත අරමුණක් පැහැදිලිව නිර්වචනය කරන්න. විස්තර මැනිය හැකිය ස්පර්ශය නිර්ණායක ස්ථාපිත කරන්න සාර්ථකත්වය මනින්න පුළුවන් කියලා තියෙනවා. නිර්ණායක ඒ වගේම සාක්ෂාත් කරගත හැකි. සාක්ෂාත් කරගන්න පුළුවන් කලාව සහ සම්පත් තුළ යථාර්ථවාදී. මේක සටහන් කරලා තියෙන්නේ යථාර්ථවාදී. අදාළ සමස්ත උපාය මාර්ගික හයක් සඳහා සහාය දක්වයි. ඒක මේ පෙන්වුම් කරලා දීලා තියෙනවා අපිට ඒ හය. කාලය බැඳී ඇත. ඉන්ධන ක්‍රියාකාරීත්වය සඳහා ස්ථාවර සම්පූර්ණ කිරීමේ. ඒ කියන්නේ අවසානය. ඒකේ අවසානය තමයි ස්මාර්ට් ඉලක්කවල එස්යන්ෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා දැනගන්න එක ඉතාල වැදගත් කියලා එතුමිය කියනවා. එස්යන්ෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගන්න එක ඉතාල වැදගත්. ඉලක්ක තැබීමේදී වඩාත්ම වැදගත් අංගය වන්නේ නිශ්චිතභාවයයි. පැහැදිලි දිශාවන් නොමැති සිටියමක් ඔබේ ඉලක්ක ගැන සිතන්න. ඔබ අතරමං වී හෝ ඉලක්ක රහිත විභාගතේ යා හැකි. සවිස්තරාත්මකව සිටියමක් ඔබේ ගමනට මඟ පෙන්වන ආකාරයටම නිශ්චිත අරමුණු ඔබේ සාර්ථකත්වය කරා යන මාවතට මඟ පෙන්වයි. ඇත්තටම එතුමිය ඉතා වැදගත් කරුණු ටිකක් මෙතුලින් අපිට කියලා දෙනවා. පැහැදිලිකම වැදගත් වන්නේ ඇයි? පැහැදිලිකම වැදගත් වන්නේ ඇයි කියලා කියනවා. මැරතන් තරගයක් කොතරම් දුරද යන්නේ හෝ ඉදිරියේ ඇති බාධක මොනවාද යන්න හරියටම නොදන්නා තරගයක් ආරම්භ කිරීම ගැන සිතා බලන්න. මැරතන් තරගයක් ආරම්භ කරනකොට අපිට ඉදිරියේ තියෙන බාධක මොනවද කියලා හරියටම දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරගෙට සහභාගී වෙලා ඉදිරියට යනකොට තමයි ඒකේ බාධක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. නොදන්නා තරගයක් ආරම්භ කිරීම ගැන සිතා බලන්න.
ඵලදායී ලෙස සූදානම් වීමට අවශ්‍ය තොරතුරු ඔබ සතුව නොමැති අතර ඔබේ පුහුණුව අහඹු ලෙස සිදුවනු ඇත. ඒ හා සමානව ඔබේ ඉලක්ක අපැහැදිලි නම් ඒවා කරා ළඟා වීමට ගත යුතු පියවර මොනවාද ඔබ හරියටම නොදනී. ඒ කියන්නේ අපිට පැහැදිලි අරමුණක් නැත්නම් ඉලක්ක සම්පූර්ණ කරගන්න කවදාකවත් අපේ අරමුණ කරා ළඟා වෙන්න බැහැ කියලා තුමිය අපිට උදාහරණ සහිතව පැහැදිලි කරනවා. තව උදාහරණයක් බලමු. නොපැහැදිලි එදිරිව නිශ්චිත ඉලක්ක. නොපැහැදිලි ඉලක්ක. මට බර අඩු කර ගැනීමට අවශ්‍යයි. නිශ්චිත ඉලක්ක. අපි බලමු නිශ්චිත ඉලක්ක මොනවද කියලා. දිනකට මිනිත්තු 30ක් ව්‍යායාම කිරීමෙන් සහ සීනි ප්‍රමාණය අඩු කිරීමෙන් ඉදිරි මාසය තුල තාත්තල් 10ක බර අඩු කර ගැනීමක් මට අවශ්‍යයි. ඒක තමයි නිශ්චිත ඉලක්කය. එතකොට දෙවන ඉලක්කය වඩා නිශ්චිත වන අතර ඔහුට අල්ලාගත හැකි සහ මැනිය හැකි දිගු පියවර සපයයි. මෙවැනි නිශ්චිත භාවයක් ඔබට අවධානයෙන් හා මිය යෑමෙන් සිටීමට උපකාරී වේ. ඔබේ ඔබ්ජෙක්ටිව්ස් විශේෂිත කරන්නේ කෙසේද? ඔබේ අරමුණු නිශ්චිත කිරීමට ඔබෙන්ම මෙසේ අසන්න මේ ඉටු කරන්නේ කවුද? අපෙන්ම අහන්න කියලා මේ ඉටු කරන්නේ කවුද? මට ලබා ගැනීමට අවශ්‍ය සීමාව කුමක්ද? එය සිදුවන්නේ කොහේද? ඉලක්ක සපුරාගත යුත්තේ කවදාද? ඔබ ප්‍රගතිය අත්කරගන්නේ කෙසේද? ඵලදායී කාල සීමාවක් සකසා ගන්නේ කෙසේද? යථාර්ථවාදී වන්න. කල නොහැකි ඉලක්ක තබා ගන්න එපා කියලා එතුමිය කියනවා. ශාකයක් එක රැයකින් වැඩෙනු ඇතැයි ඔබ අපේක්ෂා නොකරන ආකාරයටම ඔබෙන් ක්ෂණික ප්‍රතිඵල ඉල්ලා නොසිටින්න. මට දැන් දෙයක් ඕන වුණොත් ඒක දැම්මම ඕනේ කියලා ඒකේ ඒ මතේ ඉන්න එපා කියලා තුමිය කියනවා. එය බිඳ දමන්න. විශාල කාර්යයක් කුඩා සංදිස්ථානවලට බෙදන්න. ලොකු වැඩක් කරනවා නම් ඒක කුඩා අනුංශ වලට බෙදන්න කියලා කියනවා. මෙය කළමනාකරණය කිරීම පහසු කරන අතර ඔබ කැච් මුරපොළට ළඟා වන විට ඔබට ජයග්‍රහණ රාශියක් ලබා දෙයි. ඒ කියන්නේ එකපාරටම ගිහිල්ලා දෙයක් බලාපොරොත්තු වෙනවට වඩා ඒවා පොඩ ටිකෙන් ටික පියවර කරනකොට විශාල ජයග්‍රහණ අපිට ලබා දෙනවා කියලා කියනවා. නම්‍යශීලී වන්නේ ස්ථිර කාල සීමාවක් නියම කිරීම වැදගත් වුවද අනපේක්ෂිත තත්ත්වයක් ඇති විය හැකි බව මතක තබා ගන්න. අවශ්‍ය නම් ඔබේ ශරීරය දෙස සකස් කර ගැනීමට සූදානම්ව සිටින්න. එතුමියගේ දේශන මාලාවෙන් ස්ලයිඩ් කිහිපයක් අද මම පැහැදිලි කරා. රූප රාමු 6ක් ඔස්සේ මේ පැහැදිලි කිරීම කරා. ඊතුරු කොටස් පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි.